සුබ දවසක් හැමෝටම. ඉතින් අද මම ගෙනල්ලා තියෙන්නේ තවත් ජොබ් වේකන්සි එකක්. මේක මේ රජයේ ජොබ් වේකන්සි එකක්. රජයේ ජොබ් එකක් බලාපොරොත්තු වෙමින් සිටින අයට මේකට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් මේක වී අලෙවි මණ්ඩලයෙන් තමයි මේ රැකියා දෙක යොමු කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේවට සුදුසුකම් තියෙනවා නම් ඇප්ලයි කරන්න. ඉතින් ජොබ් එකක් මේ වෙලාවේ රජයේ ජොබ් එකක් ගන්න තියෙනවා නම් ගොඩක් හොඳයි. ඉතින් කොහොමද ඇප්ලයි කරන්න කියලා මම මොනවද ඕන සුදුසුකම් ටික පිළිවෙලින් පිළිවෙලට කියන්නම්. ඉතින් නොදන්න දෙයක් තියෙනවා නම් එහෙමත් නැත්නම් වැඩි විස්තර දැනගන්න ඕන නම් WhatsApp නම්බරයට මැසේජ් එකක් දාන්න. ඊට පස්සේ මම ඔයාලට කියලා දෙන්නම් විස්තර ඔක්කොම ටික කොහොමද වෙන්නේ කියලා. ඉතින් ජොබ් වේකන්සි තමයි වී අලෙවි මණ්ඩලයේ කිනුම් සහකාර සහ කළමනාකරණ සහකාර තනතුරු වලට තමයි බඳවා ගන්න. පළවෙනි වේකන්සිය තමයි කිනුම් සහකාර. ඉතින් මේකේ ගත්තාම මේකේ අවශ්‍ය වෙන සුදුසුකම් විදියට ගත්තාම ගිණුම්කරණයේ විෂයට අදාළ වෘත්තීය අධ්‍යාපන කොමිසම් සභාව විසින් පිළිගන්නා ලද කාර්මික වෘත්තීය පුහුණු ආයතනයකින් නිකුත් කරන ලද ජාතික වෘත්තීය කුසලතා NVQ 5 වැනි මට්ටමේ නොඅඩු මට්ටමක ප්‍රවීණතා සහතිකයක් ලබා තිබීම. එතකොට මේකට ඇප්ලයි කරන්න සුදුසුකම් වෙන්නේ ඒක. ඉතින් මේ වගේ සුදුසුකමක් තියෙනවනම් ගිණුම් සහකාරට තනතුරු සඳහා ආයුධම් කරන්න පුළුවන්. අනිත් වේකන්සිය තමයි කළමනාකරණ සහකාර. ඒකේ සිංහල දෙමළ ගණිතය ඉංග්‍රීසි භාෂාව ඇතුළුව විෂයන් 6කින් සමත් විය යුතුය. එතකොට මේකේ වෙන්නේ සාමාන්‍ය පෙළ විභාගයේදී සිංහල දෙමළ ගණිතය සහ ඉංග්‍රීසි ඇතුව විෂයන් 6ක් සමත්ව තිබීම. ඉතින් සහ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේදී අවම වශයෙන් විෂයන් 3කටවත් විෂයන් 3ක්වත් සමත් වී තිබීම. කියන්නේ සාමාන්‍ය පොදු පරීක්ෂණය හැර විෂයන් 3ක් තිබ්බනම් ඇති. ඉතින් මේකටත් ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන් මේ සුදුසුකම් තියෙනවා නම්. ඉතින් වැඩි විස්තර සඳහා WhatsApp නම්බරයට මැසේජ් එකක් දාන්න. ඊට පස්සේ මම මේකේ සියලුම විස්තර ටික ඔයාලට දාන්නම්. ඒ විදිහට කරන්න. එහෙනම් සුබ දවසක් හැමෝටම. එහෙනම් ගිහිල්ලා එන්න. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් WhatsApp නම්බරයට මැසේජ් එකක් දාන්න.